මං හිතුවේ මේ කට්ලට් කියලා. කට්ලට් වගේ බැදපු සමපෝෂ. අන්න ඕකට තමා කියන්නේ හිතන දේ වෙන්න වෙන දේ හිතා ගන්න බෑ කියලා. ඔය ත්‍රිපෝෂ ගන්න කලින් සමපෝෂ ටිකක් කාලා ඉන්නකෝ. ඇඩ් කරගන්න සමපෝෂ. පියලි පොල් හරි නැවුම් පොල් හරි. sugar table spoon එකක්. cinnamon powder ටිකකුත් ඇඩ් කරගන්න. milk maid පිරිසිදු පානීය ජලය. Tamanට අවශ්‍ය පරිදි ගුලිය හදාගන්න. හීන් සීරුවට හදාගත් සමපෝෂ ගුලි ටික පළමුව පිටිවල තවරා ගන්න. ඉන්න අනතුරුව බිත්තර ස්‍රාවය තවරන්න. බිස්කට් කුඩු හොඳින් තවර ගන්න. තෙල් ටික රත් කරගන්න. රන්වන් පාටට බැදිලා කියන්නේ අපිට ඕන ගාන. ඔයාලා කවුරුත් සමපෝෂ මේ විදිහට කාලා නෑනේ. කාලා බලන්නකෝ. තේ එකක් බොනකොට කට්ලට් සමපෝෂ එක හදාගෙන ගියොත් ඔයාගේ නෝන මහත්තයා ගොඩාක් සර්ප්‍රයිස් වෙයි. try කරලා මටත් කියන්න.